ආයිබෝවන් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම සුබ උදෑසනක්. ඔන්න ඉතින් අදත් සුපුරුදු විදියටම සෙනසුරාදා උදෑසන 7:30ට මම ආවා ඔයගලගේ ගෙදරටම Global TV තුලින් Global Kids with Shiny program එකත් අරගෙන. ඉතින් යාළුවනේ අද අපි පොඩ්ඩක් මැදිරියෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ලස්සන වටපිටාව ගැන කතා කරන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ හිතනවා ඇති මං අද කතා කරන්න යන්නේ මොනවා ගැනද කියලා. යාළුවනේ ඕගොල්ලෝම හීන්බෝවිටියා ශාකය දැකලා ඇති. නමුත් නම දන්නේ නැතුව ඇතිනේ. ඉතින් යාළුවනේ මම මේ ශාකය ගැන තොරතුරු කිහිපයක් තමයි අරගෙන අද ආවේ. ඕගොල්ලෝ දන්නවද මේ හීන්බෝවිටියා ශාකය ලංකාවේ පමණක් හැදෙන ඒකදේශික ශාකයක් කියලා? ඒ විතරක් නෙමෙයි. බෝවිටියා වර්ග ගණනාවක් ලංකාවේ මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් වලදී අපිට දක්නට ලැබුණත් හීන්බෝවිටියා ශාකය ලංකාවේ පමණක් හැදෙන ඒකදේශික ශාකයක් විදියටයි හඳුන්වන්නේ. ඉතින් යාළුවනේ මේ ශාකයේ පිපෙන දම්පාට දීප්තියකින් යුත් මල දකුණු පළාත් පුෂ්පය විදියටත් හඳුන්වන්න අපිට පුළුවන්. යාළුවනේ මේ ඖෂධීය ගුණ රසකින් යුත් ශාකයේ පත්‍ර කොටස කොළ කැඳ විදියටත් දළු කොටස රසමරස සම්බෝල විදියටත් ආහාරයට ගන්න අපිට පුළුවන්. විශේෂයෙන්ම අක්මා ආශ්‍රිත රෝගවලට සහ අනිකුත් රෝග රසකටත් මෙන්න මේ හීන්බෝවිටියා ශාකය වටිනා ඖෂධයක්. ඉතින් යාළුවනේ අපේ පුංචි ගෙවත ලස්සන කරගන්නත් මේ හීන්බෝවිටියා ශාකය මෑත කාලයේදී හරියටම ජනප්‍රියයි. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගලන්ගේ ගෙවත ලස්සන කරන ගමන් හීන්බෝවිටියා කොළ කැඳක රස බලන්නත් අම්මට කියලා. ඉතින් යාළුවනේ මම කියන්නම් අපේ දුරකථන අංකය. මොකද ඔයගොල්ලෝ අපේට වඩා තොරතුරු දැනගෙන අපිට කතා කරන්න යාළුවොත් එක්ක බෙදා ගන්නත් පුළුවන් නේ. 0777යි 600යි 900 0777යි 600යි 900. ඉතින් ඕගලන්ට කෝල් කරන්න බැරි නම් ඕගලන්ට පුළුවන් අපිට ලියලා තැපැල් කරන්න. එහෙනම් මම ඒකට ලිපිනෙත් කියන්නම්කෝ. Global TV නම්බර 27 කෙලින් වීදිය ඇඹිලිපිටිය. Global TV නම්බර 27 කෙලින් වීදිය ඇඹිලිපිටිය. යන ලිපිනයට ඕගලන්ට පුළුවන් තැපැල් කරන්න. ඉතින් යාළුවනේ අපි පුංචි බ්‍රේක් එකකට ගිහින් එන්නම්කෝ. ඕගොල්ලෝ කොහෙවත් යන්න එපා. ඔතනම ඉන්න. මේ ඔයගොල්ලෝ ආස කරන Global Kids with Shiny